What is your standing order? පොඩි පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේ තම ඊයේ මම උසස් නිලධාරකාරක සභාවේ මෙම්බර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊයේ රවි සෙනරත්න මැතිතුමා ඒ කමිටුවට ආවා. කමිටුවට ඇවිල්ලා නිසම් කාර්යපතිතුමා අහපු ප්‍රශ්නයකට එතුමා උත්තර දුන්නා පාස්කු පාරේ මහා මොලකරු හඳුනාගෙන තිබෙනවා කියලා. දැන් මේ අද ඔක්කොම පුවත්පත් වලින් අපෙන් කතා කරලා අහනවා දැන් මේක මොකද්ද කියන්නේ කියලා. දැන් මේ වෙනකොට පොලිස් මාධ්‍ය කොට්ටාසයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ඒ පිටිපස්සේ ඉන්දියාව සිටි බවට එතුමා කිව්වේ නැහැයි කියලා. අපිට තිබුණ හැටියට එතුමා ඒ වගේ ප්‍රකාශ කරේ නැහැ. නමුත් මම කියන්න කැමතියි මේ සම්බන්ධව යම්කිසි ක්ලැරිෆිකේෂන් එකක් කරන්න. මොකද උසස් නිලධාරකාරක සභාවට ඇවිල්ලා මේක කියන්න ඕනේ නැහැ. කරු නියෝජ්‍ය කතානායකතුමා මේක ගිහිල්ලා වහාම අධිකරණයට කියන්න කවුද මේ මොලකරු මහා මොලකරු කියලා. මොකද හේතුව නැත්තම් වෙබ්සයිට්ස් වල හැම එකකින්ම අපිට කතා කරලා අහනවා මේ ක්‍රියාවලිය පිළිබඳව. විශේෂයෙන් මම කියන්න කැමතියි මේ සම්බන්ධව පොලිසියේ එක්ක පොලිස් මේ ඇමතුමා හරි නැත්තම් නියෝජ්‍ය ඇමතුමා හරි කවුරු හරි මේ සම්බන්ධව වගකීමක් ඇති කෙනෙක් මේ සම්බන්ධව ප්‍රකාශ කරන්න කියලා. Minister of Justice, I see you standing on your feet. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එම කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ වෙනවා. ඒ කාරක සභාවේ අහන ලද ප්‍රශ්නවලට ඔහු උත්තර දුන්නා. එහෙම නැතුව ඇවිල්ලා ඒක ස්වේච්ඡාවෙන් කිව්වේ නැහැ. දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාත් එතන හිටියා. ඔහු අහන ප්‍රශ්නවලට උත්තර දීමක් කළේ. එහෙම නැතුව ඒක මාධ්‍යයට කිව්වා නෙමෙයි. හරිද? ඒ වගේම තමයි මෙම පාර්ලිමේන්තුව විසින්වත් මම හිතන්නේ නැහැ නියෝග කළ යුතුයි කියලා කරුණු ඩිස්ක්ලෝස් කරන්න. මොකද ඒවා part of the investigation. ඒ නිසා ගරු කතානායකතුමනි ව්‍යංගාර්ථ වෙනත් මාර්ග වලින් ඒ විමර්ශන කඩාකප්පල් කරන්න උත්සාහ කරන පුද්ගලයන්ට ඉඩ දෙන්න එපා. ගරු කතානායකතුමනි. Honorable Vasantha Samarasinha, you have 14 minutes. Honorable Dayasri Jayasekara, we will not make this a point of debate. The Justice Minister has explained to you. Okay. I gave your time, Honorable Dayasri Jayasekara, and you have made your point, and the Honorable Minister of Justice replied. That's, I think we are not going to go to debate on this. It's a debate is on a different topic. Okay, I'll give you 10 seconds, yes. විශේෂයෙන්ම කියන්න කැමතියි අපේ ඇමතුමා. දැන් මේක ට්වීට් කරලා තියෙන්නේ අපේ නිසම් කාර්යපතිතුමා. සාමාන්‍යයෙන් මේ අලුත් මන්ත්‍රීවරයෙක් විදිහට මේක කරපු එක වැරදි. මොකද හේතුව උසස් නිලධාරකාරක සභාවේ හෝ කිසියම් කාර්ක සභාවක් ක්‍රියාත්මක කරපු එකක් අපි කවදාකවත් ට්වීට් කරන්නේ නැහැ. එහෙම කතා කරලා දාන්නේ නැහැ. ඉතින් මේක දැමීමත් එක්කත් ඊළඟට මේක දාලා තියෙන එතුමා අද උදේ. නමුත් ඊයේ හවස වෙනකොට මේක Honorable member, I think මෙයාකටම ගියා. Honorable Vasantha Samarasinha, you may please continue. Your time starts now. ගරු නියෝජ්‍ය කතානායකතුමනි